ගැඩවිලි පොහොර නිෂ්පාදනයේදී මම මින් ඉදිරියට කරන කිසිම වීඩියෝ එකක් නැත්තම් හෝ වීඩියෝ එකක් මේ අයිසේනියා ෆෙටිඩා කියන අපි ගැඩවිලි පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා පණුවා අමු ගොමහැර වෙන කිසිම දෙයක් කන්නේ නැහැ කියලා ඔප්පු කරන වීඩියෝ පරීක්ෂණ වීඩියෝ ආයි මම දාන්නේ මොකද දාලා ඕගොල්ලන්ටත් එපා වෙලා මටත් එපා වෙලා තියෙන්නේ. එහෙම කරන්න හේතුව උනේ මේකට ලොකු මතයක් සමාජයේ ගියා මේ අයිසේනියා ෆැටිඩා මේ ගොම වලින් පොහොර හදන මේ අයිසේනියා ෆැටිඩා පණුවා පරණ දි รา පත් වුණු කොළරොඩු කනවා එතකොට පළතුරු එළවලු කනවා පරණේවා කියලා වෙනත් කාබනික ද්‍රව්‍ය කනවා කියලා මතයක් තදේට ගියා. ඒක මම ඕනමටත් වැඩිය පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. එහෙම එයාලා කන්නේ නැහැ කියන එක. ඉතින් ඕගොල්ලන්ටත් එපා වෙනවා මාව මටත් එපා වෙනවා ඔයාලා ඕක ඕනවට වැඩිය කියන්න ගියොත්. ඉතින් කාට හරි එහෙම මතයක් ඕන නම් මෙන්න අපි ඕනතරම් පර්යේෂණ කරලා තියෙන වීඩියෝ බලන්න. මේ වගේ හිල් සහිත භාජනයක් ගන්න සාමාන්‍ය මිලිමීටර් 6 8 වගේ හිල් වලින් ගහලා ඒ කියන්නේ පණුවෙත් දෙන්නෙකුට එකවර රිංගල යන්න පුළුවන් භාජනයක් ගන්න. අරගෙන මෙන්න මේ වගේ මේ පණු ගහනේ ගොඩක් තියෙන. දැන් මම තවදුරටත් පෙන්නන්න මේ පණුව ඉන්න ගොඩාක් ඉන්න මේකක භාජනයක අපි මේක තියමු. අපි තියලා මෙන්න මේ කෙසෙල් ගෙඩි වලට මේ ඕනතරම් තියෙනවා මේවා මේ වෙළඳ පොලේ මේ ඉවත් කරන්නේ මේ පුදුම පොහොරක් ඇත්තටම. අපි බලමු මේ පණුවොන්ට වෙනම මේ කාලය මෙහෙම නිකන් කොහොමත් නැහැ. දිරලා මාස ගාණක් දි รา පත් වෙලා පරණ වෙලා මාස ගාණක් අපි ඔහොම තියලා පෙන්නන්න. මාස ගණනාවකට පස්සේ ඕගොල්ලන්ට කොහොමද මේකට පණුව අපි මේ හිල් වලින් මේ පැත්තට කැම දාලා නොතිබුණාම මේ හිල් වලින් මේවා ගානට පදන් වෙලා නරක් වෙලා කුණු වෙලා හොඳටම පරණ වුණාම මේකට පණුවෙක් හරි එනවද මේවා කන්න කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ඉදුණු පළතුරු සහ මේ එළවලු ඒවා කන්න එනවා පරණ වුණාම කියලා. නෑ පරණ වුණාම එන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට මේක තවත් ප්‍රායෝගික අත්හදා බැලීමක් කරන්න මේක හදන්න. දැන් ඕගොල්ලන්ට කියන්නම් දැන් මේ ගොඩ ගැහුවා මේක අපි වහලා තියෙනවා. වහලා මාස කීපයක් හරි තියලා මේකට පණුව ඇතුල් වෙනවද මේ පැත්තට කෑම දාලා තිබුණ නැති වුණාම මේකට ඇතුල් වෙලා මේවා කනවද කියලා ගොඩක් පරණ වුණත් හරි. එහෙම ගියත් යන්නේ අර සීතල සෙවන හොයාගෙන යන එක්කෙනෙක් දෙන්නෙක් කිහිප දෙනෙක් කරනකොට අනිවාර්යයෙන්ම කිසිම පණුවෙක් මේ පැත්තේ බඩගින්නේ මැරුණොත් මේක කන්නේ යන්නේ නැහැ. හැබැයි අර සීතලට හෙවන හොයාගෙන අන්න ඒකට නම් ඇතුල් වෙලා කීප දෙනෙක් ඉඳී. එහෙම නැතුව එහෙම මේක කන්නේ නැහැ කියන එක මම ඔයගලන්ට ඔප්පු කරලා පෙන්නනවා. මාසයකට පස්සේ අද මේ යන්නේ අද බලනකොට කෙසල් ගෙඩි ටික මෙන්න මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. හොඳටම දි รา පත් වෙලා තියෙනවා. එතකොට මෙතන මම දැන් ඔයාලට එකින් එක පෙන්නන්නම් එක පණුවෙක්වත් මේකට ඇවිල්ලා නැහැ. හැබැයි මේ වටේ බලන්න මේ පණු ගහණය ඕන තරම් ඉන්නවා. මේගොල්ලන්ට මම දැන් වතුර එහෙම දාන්න නැතුව සෑහෙන දවසක් තියෙනවා. මේ නමුත් ඒගොල්ලෝ කීයටවත් මේකට යන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මේක වෙනුවට මේක එකක් ගිහිල්ලා නැහැ. හරි. එතකොට මේ එක පණුවෙක්වත් නැහැ. ආශාවට ගිහිල්ලා නැහැ. හරි. එතකොට හැබැයි ඕගොල්ලන්ට මේ අධික පොටෑසියම් ෆොස්ෆරස් තියෙන මේ පළතුරු ටිකම මේගොල්ලන්ට කන්න දෙන්න පුළුවන් ක්‍රමේ ඕගොල්ලෝ දන්නවා. මම ඒක කියලා තියෙනවා උගන්වනවා. ඒකනේ අපි කරන්නේ. ඒක කරනවා නම් කරන්න ඕන මෙහෙමයි. මම ඕගොල්ලන් නිදර්ශකයක් පෙන්නන්නම්. මේ පොටෑසියම් අධික අඩංගු මේ කෙසෙල් ගෙඩි වගේ දේවල් මේගොල්ලන්ට කන්න දෙන ක්‍රමයක් තියෙනවා. මෙහෙම නිකරුණේ අවුරුදු ගාණක් තිබුණත් කොච්චර දි รา පත් වුණත් කීයටවත් ඒගොල්ලෝ එකම එක පණුවෙක්වත් ඇවිල්ලා මේවා කන්නේ නැහැ. ඒ හේතුව තමයි ඒගොල්ලෝ කන්නේ අමු ගොම විතරක් නිසා. බලන්න එක පණුවෙක්වත් ඇවිල්ලා නැහැ. බල යට ඇති පණුව ඕන තරම්. එතකොට මේ දැන් මේ පණුව ඉන්න ඕන තරම් යට වෙලා ඒගොල්ලෝ එන්නේ නැහැ. එතකොට එක පණුවෙක්වත් අඩු ගානේ එල්ලිලාවත් නැහැ. හරි. දැන් අපි මේ වගේ මේ පරණ වුණු මේ
මේ වගේ පළතුරු මේ වැඩේට සුපිරි දෙයක් තමයි ඔය පොටෑසියම් ෆොස්ෆරස් අධිකව හැදෙනවා මේ පළතුරුත් එක්ක මේගොල්ලන්ට කන්න දුන්නොත්. කන්න දෙන ක්‍රමයේ නිදර්ශකයක් වශයෙන් පෙන්නන්නම්. මේ වගේ භාජනයක එක හදන්න බෑ. ලොකු ටැන්ක්ස් වල තමයි හදලා දි รา පත් කරන්නේ. මම ඔයාලා පොඩි එක්සැම්පල් එකක් පෙන්නන්නම්. නමුත් නිදර්ශකයක් වශයෙන් පෙන්වන්නේ ඔන්න ඔය වගේ සුපිරි මිශ්‍රණයක් හදලා වතුර ටිකක් එහෙම දාලා දවස් 45ක් තියන්න ඕනේ. හැබැයි මේ වගේ ටැංකිය වල නෙවෙයි. අර අඩි 5 ලොකු ටැංකිය වල. අපි මෙහෙම වහනවා නැත්තම් සත්තු වෙනවා මේක වේලෙනවා ඒක නිසා වතුර දාලා මේ වගේ වහනවා මම මේකට රෙඩි කරපු එකක් ඉද නැත්තම් කළු පාට ඉටිකොලයකින් තමයි මේක සාමාන්‍යයෙන් වහන්න ඕනේ. ඒ වගේ ඔයගොල්ලන්ට තේරෙනවනේ. අපි ඊළඟට පෙන්නන්නම් මේ විදියට අපි අර ලොකු ටැංකිය වල දවස් 45ක් පදන් වෙලා අමු ගොම බවටමපත් වුණු මේවැනි කාබනික ද්‍රව්‍යات එක්ක මිශ්‍ර කරපු දවස් 45ක් පරණ වුණු හොඳට පදන් වෙලා ගොම බවටමපත් වුණු ඒ ප්‍රීමික්ස් එක එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පෙර සකසන ලද ආහාර ටිකක් දාලත් පෙන්නන්නම් ඕගොල්ලන්ට දවස් 2යි 3යි ටක් ගාලා ඒක කන්න මේකට ඇතුල් වෙනවා. දැන් මේ තියෙන්නේ අපි ඔය පළතුරු කාබනික ද්‍රව්‍ය හදලා දාපු ප්‍රීමික්ස් එක. අපි මේක දාලා බලමුකෝ කොහොමද කියලා. මෙන් දාන මල් ටික. ඒ වර ගොම වගේම නෙමෙයි පොඩ්ඩක් අර ටිකක් වෙනස් ස්වරූපය. නමුත් මේගොල්ලෝ කනවා ඉතින්. අපි මේක දාලා ඕගොල්ලන්ට තව දවස් කීපකින් පෙන්නන්නම්. මේකට මෙතන තිව්වම මේ පණුව ඇවිල්ලා මේක කන විදිය. රයිට්? හරි.